දවසක් කෙනෙක් දැක්කා ප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙක් ලොකු කිරිගරුඬ ගලක් ඉස්සරහා හිටගෙන ඒක දිහා හොඳට බලාගෙන ඉන්නවා. එයා කිසිම දෙයක් කරන්නේ නැතුව පැය ගාණක් ඒ ගල දිහා බලාගෙන හිටියා. අර මිනිස්සයාට පුදුම හිතිලා මූර්ති ශිල්පියාගෙන් ඇහුවා, "ඔබ මොනවද කරන්නේ? ඇයි මේ ගල දිහා නිකන් බලාගෙන ඉන්නේ?" මූර්ති ශිල්පියා උත්තර දුන්නා, "මම මේ ගල ඇතුලේ ඉන්න අශ්වයව දකිනවා. මම දැන් කරන්න යන්නේ ඒ අශ්වයාට අයිති නැති අනවශ්‍ය කෑලි ටික අයින් කරන එක විතරයි." ඊට පස්සේ මූර්ති ශිල්පියා එයාගේ මිටියයි කටුවයි අරගෙන ඒ ගලට කොටන්න පටන් ගත්තා. ඔහු අලුතෙන් කිසිම දෙයක් එකතු කළේ නැහැ. ඔහු කළේ ඒ සුන්දර අශ්වයාගේ හැඩයට අයිති නැති අනවශ්‍ය ගල් කැබලි ටික එකින් එක ඉවසීමෙන් යුතුව අයින් කරපු එක විතරයි. අවසානයේදී ඒ ගල ඇතුලෙන් හරිම තේජසවත් ජීවමාන අශ්වයෙකුගේ පිළිමයක් මතු වුණා. ඔයාගේ ඇතුළෙත් ඔයාගේ හොඳම ශක්තිමත්ම නිර්මාණශීලීම ස්වරූපය අර අශ්වයා වගේ සැඟවිලා ඉන්නවා. ඔයා කරන්න ඕනේ ඔයාගේ නරක පුරුදු, බය, කම්මැලිකම වගේ ඒ ස්වරූපයට අයිති නැති අනවශ්‍ය කැලේ ටික එකින් එක ඉවසීමෙන් අයින් කරන එක විතරයි. ඔබේ හොඳම නිර්මාණය දැනටමත් ඔබ තුල ඇත. අනවශ්‍ය දේ ඉවත් කරන්න.